ඔබත් වැඩ කරපු ආයතනයක ඔයාගේ B කාඩ් පතක නමක් හෝ ID නම්බර් එකක් වැරදියට සඳහන් වෙලා තියෙනවා නම් යම්කිසි දවසක ඔයා ඔයාගේ EPF and ETF ක්ලේම් කරන්න යනවා නම් බලාපොරොත්තු වෙනවා නම් එදාට ඔයාට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අදාළ මුදල් ක්ලේම් කිරීමේදී. ඉතින් අද මේ වීඩියෝවේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාගේ B කාඩ් පතේ සඳහන් වන නම හෝ ID නම්බර් එක වැරදියට සඳහන් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරන්නේ නිවැරදි කරගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ අවසාන වෙනතෙක් මාත් එක්ක රැඳලා හිටියොත් මේ වීඩියෝ හරහා මම දැනුවත්භාවය ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයා වැඩ කරපු ආයතනයක ඔයාගේ B කාඩ් පතේ නම, ඒ වගේම EPF නම්බර් එක, එහෙම නැත්නම් ID නම්බර් කියන ඒවා වැරදියට සඳහන් වෙලා තියෙනවා නම් යම්කිසි අතපසු වීමකින් ඒක නිවැරදි කරගන්න ආකාරය පිළිබඳවයි. ඉතින් මේ වීඩියෝ අවසාන වෙනතෙක් මාත් එක්ක රැඳලා ඉන්න. B කාඩ් පත සම්පූර්ණ කරනකොට නැත්නම් විශේෂයෙන්ම ආයතනයක් සමග එකතු වෙලා වාගේ AH ෆෝම් එක සම්පූර්ණ කරනකොට ඔබ විසින් පිළිපැදිය යුතු සරලම කාරණාව තමයි ඔයා මානව සම්පත් අංශයේ වැඩ කරන සේවකයෙක් වුවත් එහෙමත් නැත්නම් B කාඩ් පත නැත්නම් AH ෆෝම් එක ෆිල් කරන සේවකයෙක් වුවත් ඔයාගේ B කාඩ් පත නැත්නම් AH ෆෝම් එක පිරවිය යුත්තේ ඔයාගේ ජාතික හැඳුනුම් පතෙහි සඳහන් ආකාරයටමයි. තවත් සරල කරොත් ඔයාගේ ජාතික හැඳුනුම් පතේ ඔයාගේ නමේ අකුරු ඒ ආකාරයෙන්ම සඳහන් කරලා ඔයාගේ ඒජ් ෆෝම් එක පිරවිය යුතුයි. ඒ වගේම ඔයාගේ ID නම්බර් එක නැත්නම් ජාතික හැඳුනුම්පත් අංකයත් ඒ ආකාරයෙන්ම නිවැරදිව සඳහන් කර තිබීම අනිවාර්යම කාරණාවක් වෙනවා. ඉතින් මේ වැරද්ද වෙන්න පුළුවන් මූලිකම හේතුව තමයි ඔයාගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් ආකාරයටම නම සහ ඔයාගේ ID නම්බර් එක සඳහන් කරමින් ඔයාගේ B කාඩ් එක පිරවීමට වග බලා නොගැනීම. ඉතින් මුලින්ම අපි සාකච්ඡා කරමු මෙලෙසින් වැරදියට සඳහන් වුණු age ෆෝම් එකක් නැත්නම් B කාඩ් එකක් නිවැරදි කරගන්නේ කොහොමද කියලා. විශේෂයෙන්ම B කාඩ් පත කිව්වොත් මම ඔයගොල්ලන්ට තවත් පැහැදිලි වෙයි. age ෆෝම් එක කිව්වොත් සමහර අයට මේක චුට්ටක් අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඉතින් අපි සරලව කතා කරමු B කාඩ් පතක් නිවැරදි කරගන්නේ කොහොමද වැරදියට සඳහන් වුණ අවස්ථාවක. ඉතින් මුලින්ම ඔයාගේ මේ B කාඩ් පත වැරදියට සඳහන් කරපු සේවය හරහා තමයි මෙය නිවැරදි කරගත යුත්තේ. ඔයාගේ විශේෂයෙන්ම EPF එකට ඔයා අදාළ සේවය හරහා නැත්නම් අදාළ ආයතනය හරහා ලිපියක් ඉදිරිපත් කර යුතුයි. The Commission of Labour EPF Division Labour Secretary නාරාහෙම්පිට කොළඹ 5 කියන ලිපිනයට නැත්නම් ඔයාගේ ප්‍රදේශයේ තියෙන ළඟම තියෙන EPF කාර්යාලයේ ඇඩ්‍රස් කරලා මේ ලියුම ලබා දුන්නත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් උදාහරණයක් වශයෙන් මම කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න කෙනෙක්ට මේ ලිපිය සඳහන් කළ යුතු ආකාරය තමයි මෙහිදී සඳහන් කරන්නේ. එහිදී ඔබ The Commissioner of Labour EPF Division Labour Secretary නාරහෙම්පිට කොළඹ 5 කියන ලිපිනයට තමයි ඔයා මෙම ලිපිය ඉදිරිපත් කළ යුත්තේ. එහිදී පැහැදිලිව ඔයාගේ නිවැරදි ජාතික හැඳුනුම්පත් අංකය සහිතව ඔයාගේ ජාතික හැඳුනුම්පතට අනුව ඔයාගේ නම සඳහන් වන ආකාරය, ඒ වගේම ඔයාගේ B කාඩ් පතට අනුව දැනට නම සඳහන් වෙලා තියෙන වැරදි ආකාරය පැහැදිලිව සඳහන් කළ යුතුයි. ඒ වගේම ඉන්පසු ඔබ විසින් සඳහන් කළ යුතු කාරණාව තමයි ඔයාගේ ජාතික හැඳුනුම්පතට අනුව B කාඩ් පත නිවැරදි විය යුතු ආකාරය. එය පැහැදිලිව සඳහන් කරමින් ඔයාගේ දැනට සක්‍රියව පවතින නැත්නම් ඔයාගේ ඇක්ටිව් මෝඩ් එකේ පවතින මොබයිල් නම්බර් එකක් එක්ක ඔයා මෙම ලිපිය සඳහන් කරලා ඉදිරිපත් කළ යුතුයි. අදාළ සේවකයාගේ අනුමැතිය නැත්නම් සහතික කිරීම සහිතව EPF ඩිපාර්ට්මන්ට් එකට. මේ ආකාරයෙන් තමයි EPF එකේ තියෙන නමක් නිවැරදි කර ගැනීම සඳහා ඔයාගේ ඩොකියුමන්ට් එක බාර දී යුත්තේ. ඒත් පමණක් නෙමෙයි, ඔයාගේ සෙන්ට්‍රල් බැංක් එක නැත්නම් සුපරින්ටෙන්ඩන්ට් එම්ප්ලොයි ප්‍රොවිඩන්ට් ෆන්ඩ් ඩිපාර්ට්මන්ට් සෙන්ට්‍රල් බැංක් ඔෆ් කොලම්බෝ කියන ඇඩ්‍රස් එකටත් අනිවාර්යයෙන්ම ඔයා මේ නිවැරදි කිරීම සඳහා මෙම ඩොකියුමන්ට් එක බාර දිය යුතුයි. එතනදිත් ඔයා පෙර සඳහන් කළ ඩොකියුමන්ට් එකම ඔයාට රිෆර් කරන්න පුළුවන් නැත්නම් යොදා ගන්න පුළුවන්. මෙම ඩොකියුමන්ට් දෙකම එකයි. නමුත් ඇඩ්‍රස් කරන ස්ථාන දෙක තමයි වෙනස් වෙන්නේ. එක් ඩොකියුමන්ට් එකක් ඔයාගේ ළඟම තියෙන EPF කාර්යාලයට නැත්නම් නාරාහෙම්පිට තියෙන EPF කාර්යාලයට, ඒ වගේම දෙවෙනි ඩොකියුමන්ට් එක ඔයා බාර දිය යුත්තේ සෙන්ට්‍රල් බැංක් එකට නැත්නම් මහ බැංකුවේ තියෙන ඔයාගේ EPF නැත්නම් එම්ප්ලොයි ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එකට. ඉතින් මේ ආකාරයෙන් ඔයා මෙම ඩොකියුමන්ට් දෙකේම එකම කාරණාව සඳහන් කරලා ඔයාගේ ඩොකියුමන්ට් එක බාර දිය යුතුයි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් බාර දුන්නා නම් ඔයාට ඔයාගේ EPF එකේ තියෙන නම නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ ETF නැත්නම් Employee Trust Fund එකෙත්
ඔයාගේ තියෙන මෙම නම නිවැරදි කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඩොකියුමන්ට් එකක් බාර දිය යුතුයි. ඉතින් එතනදිත් ඔයාගේ නම ජාතික හැඳුනුම්පතට අනුව සඳහන් වෙලා තියෙන ආකාරය සහ ඔයාගේ B කාඩ් එකේ නම දැනට සඳහන් වෙලා තියෙන ආකාරය ඒ වගේම නිවැරදි කරගත යුතු ආකාරය සඳහන් කරමින් ඔයාගේ අදාළ සේවය නැත්තම් මෙම අත්වැරද්ද වෙලා තියෙන සේවය යටතේ ඔහුගේ ලෙටර් හෙඩින් එකකම ඔයාගේ අදාළ සේවයාගේ සහතික කිරීම සහිතව මෙම ඩොකියුමන්ට් එක බාර දීමට අනිවාර්යයෙන්ම වග බලා ගත යුතුයි. ඒ වගේම මම නැවත වාරයක් ඔයාලට ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම ඔයා මෙම ඩොකියුමන්ට් එක බාර දෙය යුත්තේ ඔයාගේ B කාඩ් එක වැරදියට සඳහන් වෙලා තියෙන සේවයා යටතේම පමණයි. ඒ වගේම මම ඔයාට ඊට අමතරව සඳහන් කර යුතු කාරණාවක් තමයි ඔයා මෙම නිවැරදි කර ගැනීම ඔයා අදාළ සේවයා යටතේම වැඩ කරන කාල වකවානු තුලදී ඔයාට කරගන්න පුළුවන් නම් එය ඊටාත්ම වැදගත් කාරණාවක් වශයෙන් සඳහන් කිරීමට කැමැති. එහෙම නැත්නම් ඔයාට විශාල අපහසුතාවයකට නැත්නම් විශාල කරදරයකට අනාගතයේදී මුහුණ දෙන්න වෙනවා. යම්කිසි කාලයකදී ඔයා අදාළ සේවය හැරදමා ගොස් සිටි කාලයක ඔයාට මේක අයිඩෙන්ටිෆයි වුණොත් නැත්නම් ඔයාට මේක කර ගැනීමට අවශ්‍යතාවයක් ඇති වුණොත් කෙසේ වෙතත් එවැනි අවස්ථාවකත් බැරි කමක් නැහැ. ඔයාට ඒක කරගන්න පුළුවන්. මම වෙනම වීඩියෝ කරලා තියෙනවා කොහොමද ඔයාගේ පෙර ඔයා සේවය කළ ආයතනයක් වහලා දාලා තියෙන අවස්ථාවක ඔයාගේ EPF එක ඒ වගේම ETF එකේ නමක් වැරදියට සඳහන් කරලා තිබුණොත් ඔයාට පසු කාලීනව අයිඩෙන්ටිෆයි වුණොත් කොහොමද ඒක කරෙක්ට් කරගන්නේ නැත්නම් නිවැරදි කරගන්නේ කියලා. කෙසේ වෙතත් ඔයා දැනට වැඩ කරන සේවය යටතේම නම් තාම B කාඩ් එකේ නම සඳහන් කරලා තියෙන එකක් නිවැරදි කර ගැනීමට ඔයාලට අවශ්‍යතාවය තියෙන්නේ. මෙය තමයි ඔයාට වැදගත්ම කාරණාව සහ ඔයාට වැදගත් වෙන වීඩියෝව ඒක නිවැරදි කරගන්න. ඔයා වර්තමානයේ සේවය කරන සේවය යටතේම තියෙන B කාඩ් එකක් නිවැරදි කර ගැනීමට ඔයාට අවශ්‍ය නම්. නමුත් එපමණක් නෙමෙයි මෙතනින් නවතින්නේ. ඔයාගේ දැනට තියෙන B කාඩ් එකත් අරගෙන තමයි ඔයා යන්න ඕනේ ඔයාගේ EPF ළඟම තියෙන ඩිපාර්ට්මන්ට් එක. එහිදී අදාළ ඩිපාර්ට්මන්ට් එක විසින් නැත්නම් EPF කාර්යාලය විසින් ඔබ වෙත මේ වන විට නිකුත් කරලා තියෙන B කාඩ් එකේ අදාළ නම හෝ ID නම්බර් එක හෝ එම්ප්ලොයි නම්බර් එක ඔබට නිවැරදි කරගත යුතු ස්ථානය ඇමෙන් කරලා නැත්නම් කපලා දමලා අදාළ නිලධාරියා විසින්ම ඔහුගේ අත්සන හා සහතික කිරීම සහිතව ඔයාට නැවත වාරයක් අදාළ B කාඩ් එක ලබා දීමක් සිද්ධ කරයි. ඉතින් මේ ආකාරයට තමයි වර්තමානයේ B කාඩ් එකක යම්කිසි නිවැරදි කිරීමක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ නිවැරදි කිරීමට අදාළ නිලධාරියා විසින් කටයුතු කරනු ලබන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට ඔයාට කටයුතු කරොත් ඔයා දැනට සේවය කරන සේවය යටතේ තියෙන B කාඩ් එක නිවැරදි කර ගැනීමට ලේසියෙන්ම ඔයාට අවස්ථාව ලැබෙයි. ඒ වගේම ඔයා විසින් ඔයා මීට පෙර සේවය කළ සේවයක යටතේ වුණත් අදාළ ආයතන තාමත් විවෘතව පවතිනවා නම් මෙම වීඩියෝවේ මා ඔයගලන්ට සඳහන් කරලා තියෙන ආකාරයට ඕගොල්ලෝ ක්‍රියා කරොත් ඔයාගේ B කාඩ් එක නිවැරදි කර ගැනීමට ඔයාට අවස්ථාව ලැබෙනවා. එහෙම නැති වුණොත් අනාගතේ ඕගොල්ලෝ යම්කිසි දවසක ඔයාගේ EPF and ETF දායක මුදල් නැවත වාරයක් විත්ඩ්‍රෝ කරන්න යනකොට තමයි ඔයාට විශාල අපහසුතාවයකට පත්වීමට සිදු වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ හරහා ඕගොල්ලන්ගේ B කාඩ් පතක සඳහන් වුණ නමක්, එම්ප්ලොයි නම්බර් එකක්, ID නම්බර් එකක් වගේ දෙයක් නිවැරදි කරගන්නේ කොහොමද කියලා ඕගොල්ලන්ට සම්පූර්ණ දැනුම ලැබෙන්නට ඇති කියලා. ඉතින් මේ වීඩියෝව වගේම තවත් වටිනා වීඩියෝ නරඹන්න ඕන නම් HR Insight මගේ channel එකත් එක්ක එකතු වෙන්න මගේ channel එක subscribe කරන්න. ඔබට සුබ දවසක්.